ඉතින් අද අපි කතා කරන්න යන්නේ හේලියෝට්‍රොපියම් ඉන්ඩිකම්. එතෙන් ඉන්ඩිකම් කියලා හඳුන්වනවා. මේ ශාකය ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ගොඩක් දෙනා දන්න ශාකයක්. මේක ඇවිල්ලා ඇත් හොඬ කියලා හඳුන්වන අවස්ථාවල් තියෙනවා. සිංහලෙන් ඇත් හොඬ කියලා හඳුන්වනවා. මේ ශාකය ගත්තොත් එහෙම දැන් මෙතනදී මේක ඇත් හොඬත් කියනවා. සමහර පැතිවලදී ඇත් සැටිය කියලා හඳුන්වන අවස්ථාවල් තියෙනවා. මේ ගණේ යන කියන හේලියෝට්‍රොපියම් කියන ගණේ යන ශාක විශේෂ කිහිපයක්ම අපිට ලංකාවේ දැක ගන්න පුළුවන්. මම මේ ගණේන තව ශාකයක් ගැන Facebook එකේ දාලා ඇති පොඩ්ඩක් Facebook එකට join වෙලා ඒකේ හේලියෝට්‍රොපියම් කියලා search කරලා බලුවොත් ඔයාලට මම දාපු post ටික බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී මේක මේ ඇත් හොඬ කියන එක නැත්නම් ඇත් සැටිය කියලා හඳුන්වන මේ ශාකය හේලියෝට්‍රොපියම් ඉන්ඩිකම් කියන මේ ශාකය මම විද්‍යාත්මකව type කරලා දාලා තියන්නේ ඔයාලට ඉතින් හොයාගන්න පුළුවන්. මේ ශාකය ගත්තොත් එහෙම මෙයා ස්වභාවීකරණය වුණු විදේශීය ශාකයක්. දැන් ඔයාලට මෙතනදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේක වෙදකමේදී යොදා ගන්න තැන් තියෙන දේශීය වෙදකමෙන් වලදීත් යම් යම් අවස්ථාවලදී මේ ශාකය යොදා ගන්නවා. ඒතර විදේශීය ශාක දේශීය වෙදකමේ යොදා ගන්නවද? ඔව් අනිවාර්යෙන්. දේශීය වෙදකම කියලා දේශීයව ලංකාවට ආවෙනික ශාකම යොදා ගන්න ඕන කියලා එකක් නැහැ. වෙදකමේ තියෙන සමහර ශාක ඔය වට්ටෝරු වල තියෙන ශාක ලංකාවේ නැහැ. සමහර ඒවා ලංකාවේ නැහැ. පිටරට වලින් ගෙනහල්ලා ඉස්සර බෙහෙත් කරපු දේවල්. උදාහරණයක් විදිහට ලොත්සුඹුල් දේවදාර ඒ වගේ දේවල්. දර කිරාත ලංකාවේ නැහැ. දැන් ගොඩක් අය කිරාත කියන්නේ හීම්බින් කොඹ වලට එන වර්ග දෙකක්. එන්නේ වගේ ඔය වගේ ලොකු මේකක් තියෙනවා. දැන් අපේ අය ගොඩක් හිතන් ඉන්නේ දේශීය වෙදකම කිව්වම ලංකාවේ තියෙන ශාක විතරයි පාවිච්චි කරගත්ත කියලා. එහෙම එකක් නැහැ. ඉස්සර කාලේ විදේශීය ශාක ලංකාවේ වෙළඳාම් වුණානේ. එහෙට ගියා මෙහෙට ගියා එහෙම ගියානේ. ලංකාවේ මිනිස්සු ලංකාවේ තුලම හිටියේ නැහෙනේ. අනිත් රටවල ගිහලා බෙහෙත් වර්ග ගෙනාවා මේ දේවල් කරා. එතකොට ඒ මාර්ගයෙන් අවශ්‍ය විදිහට බෙහෙත් වලට ඒගොල්ලෝ ඒව හොයාගත්තා. සහ ලංකාවේ වගා කරන්න පුළුවන් වෙච්ච ඒවා ලංකාවේ වගා කරා. ඒවා ඊට පස්සේ ස්වභාවිකවම වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඔය දේවදාර එහෙම ගත්තොත් අපේ අය හිතන් ඉන්නේ ලංකාවේ දේවදාර තියෙනවා කියලා නෑ. පට්ටි පොල් විතරයි වලට දේවදාර ගහ බලා ගන්න පුළුවන්. අනිත් හැම තැනම තියෙන්නේ බොටල් බ්‍රෂ් ගස්. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ දේවදාර පැලවත් ලංකාවේ කොහෙවත් නැහැ. මම ওই වීඩියෝ එක දාලා ඇති. ඒක බලන්න දේවදාර ගැන සම්පූර්ණ විස්තරය ඒකේ ඇති. ඉතින් මේ ඇත් හොඬ කියන ශාකය එහෙම නැත්නම් ඇත් සැටිය කියලා මේ ශාකය හඳුන්වන අවස්ථාවක් තියෙනවා. මේක නිකන් දම් පැහැයට හුරු සුදු පාට මලක් තමයි මේකේ පිපෙන්නේ. චූටි මලක් තියෙන්නේ. මම ওই මේ ශාකය සම්බන්ධිනුත් ආටිකල් කීපයක් Facebook එකේ දාලා ඇති. ඉතින් මෙතනදී මේක භාවිත පැත්තට આવුත් එහෙම ඔඩු ගිය වන කියන්නේ වැඩි වෙච්ච වන ඒතොර තුවාල හොරි පණු කැවිලි ඒතොර සමවතු වෙට තියෙන ඔය දද තුවාල වගේ දේවල් පිළිකා වලට එතකොට ඉදිමුම් සහිත දැවිල්ල වගේ තියෙන අවස්ථාවල සන්ධි ප්‍රදාහය නිසා හටගන්න වේදනාවලදී එතකොට අතිසාරයේ දියවැඩියාව ලිංගිකාබාධ එතකොට කැස්ස උදරාබාධ විදුරු මස් ඉදිමීම තොල් පැලීම ඇස් ඉදිමීම කුරුලෑ වලට එතකොට බල්ලන් සබා කෑම වගේ අවස්ථාවලට බෙහෙත් කරන්න උමතු රෝග ඔය වගේ දේවල් වල ප්‍රතිකාර කරන්නේ ඇත් හොඬ කියන ශාකයේ සම්පූර්ණයෙන්ම සහ ශාකයේ කොටස් එහෙම යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ගොඩක් තැන්වලදී සඳහන් වෙන්නේ ඇත් හොඬ කියන ශාකය භාවිතයට ගන්නවා නම් වෙදකමට යොදා ගන්නවා නම් අමුයෙන් ගන්න තරමට ගුණය වැඩි කියලා තමයි සමහර විස්තර වල සඳහන් වෙන්නේ. කියන්නේ වේලුණාම මේකේ ගුණේ බාල වෙන දෙයක් තමයි ඔතනදි වෙන්නේ. ඉතින් මෙතනදී ඔය විදුරු මස් ඉදීමීම ඒතර මුඛය ආශ්‍රිත දින රෝගවලදී ඇත් හොඬ සර්සේ භාවිත කරන අවස්ථාවල් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට ඔය තොල් පැලීම වගේ අවස්ථාවලදී මේ ශාකයේ මල් කොළ කසාය වගේ හදලා පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ඇස් ඉදිමීමේට මේ පත්‍ර පොඩි කරලින් අර තලපයක් වගේ හදලා භාවිතයට ගන්න වෙලාවල් තියෙනවා. හැබැයි මෙතනදී ඔය කියන භාවිතවලදී මේවා අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරු කියන දැනුම මත තමයි පාවිච්චිට ගන්න ඕනේ. මොකද සමහර අයට මේවා සමහර අයට හොඳේ ඇලර්ජික් වෙන්නේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේවා පාවිච්චි කරනවා නම් දේශීය වෛද්‍යවරු කියන දුරුම් මත තමයි මේවා භාවිතයට ගන්න ඕනි. ඉතින් ඔය කියන භාවිත ටික තමයි අපිට මේ ඇත් හොඬ කියන ශාකය නැත්නම් ඇත් සැටිය කියලා හඳුන්වන මේ ශාකේ අපිට භාවිත ගැන හොයාගන්න තියෙනවා. ඉතින් තව විස්තර ඇතුළත් වීඩියෝස් ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. අපි ඉක්මනින් මෙහෙනම් මේ වීඩියෝස් වලින් හම්බෙමු. channel එක subscribe කරලා තියාගන්න. Facebook එකට join වෙන්න. මේ නමින්ම තමයි Facebook එකේ තියෙන්නේ. ඒකට join වෙන්න. එහෙනම් අපි ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.